මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යථාර්ථය සහ භයානකත්වය. 2024 අංක 24 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත දේශපාලන පක්ෂ, මාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සමස්ත සිවිල් සමාජයේම විරෝධයට තුඩු දුන් නීතියක්. මෙම පනත 2024 දී සම්මත කරගත්තා. එයට මුල් වූ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින්ම පසුව එම පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. එයට හේතු වුණේ සිවිල් සංවිධාන වලින් මතු වූ විරෝධයයි. ඒත් එම පාර්ලිමේන්තුව විසිරුව හැරීමෙන් පසු එම පනත් කෙටුම්පත අහෝසි වුණා. 2025 දී නැවත මෙම පනත සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. And in this instance, when it comes to things like online safety, because it is very much on the edge of how we balance competing rights. 2024 ජනවාරි මාසයේදී මෙම පනත සම්බන්ධයෙන් පැවති විවාදය එවකට ජාතික ජනබලවේගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය විසින් ඒ පිළිබඳව දැඩි විවේචනයක් කරමින් විරෝධය පළ කළා. ඇය දැන් අගමැතිනි. ඒත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කිරීමට තවමත් පියවරගෙන නැහැ. ඒ ජාතික ජනබලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික පොරොන්දුවක්. මේ නීතියේ තීව්‍රතම වගන්තියක් වන්නේ අසත්‍ය ප්‍රකාශයක් පිළිබඳව වගන්තියයි. ඒ අරුත අතිශය පුළුල් එකක්. ඒ වගේම අසත්‍ය ප්‍රකාශයක්ද නැද්ද කියන කාරණය තීරණය කරන්නෙත් රජය විසින් පත් කරනු ලබන කොමිෂන් සභාව විසින්. මේ පනත සම්බන්ධයෙන් ආපු ප්‍රධානතම විවේචනයක් තමයි මේ වරද කියන එක. මේ පනතේ හඳුන්වා දෙන වරද ඉතාම පුළුල් විදිහට අර්ථ නිරූපණය කරලා තිබීම. ඒක තමයි සමහර පනත්වල තියෙන අපි දන්නවා ත්‍රස්ත විරෝධී නීතිය ආව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආපු වෙලාවෙත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ ත්‍රස්තවාදය කියන එක. නැත්නම් මේ පනතේ යටතේ තියෙන වරද වෙන ත්‍රස්තවාදය කියන එකේ අර්ථ නිරූපණය අතිශයින් පුළුල් වීම. ඒ වගේ මේ පනතේ තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ වරද කියන එක ඉතාම පුළුල් නිර්වචනය කරලා තිබෙනවා. ඉතින් මේ වරද කියන්නේ තහනම් ප්‍රකාශ කියන එක. තහනම් ප්‍රකාශ අර්ථ නිරූපණය කරලා තියෙන තහනම් ප්‍රකාශයක් කියන එක ඉතාම ශේෂ්ඨ ගණනාවකට පැතිරෙන විදිහට විශේෂයෙන් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, එතකොට මහජන සාමයට, ඒ වගේම ඒ අංශවලට තර්ජනයක් ඇති කරන ප්‍රකාශ, ඒ වගේම ಜಾති ආගම මාර්ගිකත්වය හෝ වෙනත් ආරක්ෂිත ලක්ෂණ මත පදනම්ව ප්‍රචණ්ඩත්වය ඇති කරන ප්‍රකාශ, නැත්නම් වෛරය ඇති කරන ප්‍රකාශ, එහෙම නැත්නම් ආගමික හැඟීම් පිළිබඳ දීපනයක් ඇති කරලා ආගමික ගැටලු ඇති කරන ප්‍රකාශ, අධිකරණයට අපහාස කරන ප්‍රකාශ, ඒ කියන්නේ අධිකරණීය පක්ෂපාතීත්වය, අධිකාරීත්වය ප්‍රශ්න කරන ප්‍රකාශ, ඒ වගේම කෝලහල ඇති කරන ප්‍රචණ්ඩත්වය ඇති කරන ප්‍රකාශ, ඒ වගේ ප්‍රකාශ ගණනාවක් තහනම් ප්‍රකාශ විදිහට තමයි මේ පනත යටතේ හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේක ඊටාම පුළුල් අර්ථ නිරූපණයක්. මේකේ තියෙනවා මේ අර නිශ්චිත නොවන ඒවා. උදාහරණයක් විදිහට එකක් තමයි ප්‍රචණ්ඩත්වය හා කෝලහල ඇති කරන එක. ඒකට මේවා මේ සමහර විට ඉතින් ඕනම එකක් සමහර අයට අර්ථ ගන්නන්න පුළුවන් මේ වගේ දේවල් ඇති කරනවා කියලා. ආගමික හැඟීම් කියන එකත් සමහර විට විවිධ අර්ථ නිරූපණයන් වලට එන්න පුළුවන් ආරක්ෂක අංශ වලට. ඒක හොඳම උදාහරණ තමයි ICCPR පනත. ICCPR පනතේ තිබෙනවා මේ වගේ වගන්තියක්. මොකද ආගමික ජාතිවාදී ගැටලු ඇති කරන ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් ප්‍රකාශන සම්බන්ධ අපරාධකින් එන වගන්තිය. නමුත් මේක අපි දැක්කා දැන් මේක ඉතිහාසයේ පුරාම භාවිතා වුණා එවැනි කලකෝලහල ඇති කරන අවස්ථාවන් වල නෙමෙයි. ඒවා සාහිත්‍ය කෘති සම්බන්ධයෙන්, ඒවා වෙනත් අදහස් සම්බන්ධයෙන්, විකල්ප අදහස් සම්බන්ධයෙන් ඒ සඳහා ඒවට එරෙහිව ඒ පනත භාවිතා කරන හැටි අපි දැක්කා. ඉතින් ඒ වගේ තත්ත්වයන් ඇතුලේ ලංකාවේ විශේෂයෙන් මේ වගේ පුළුල් නිර්වචනයක් ලබා දීම තුලින් අර ආරක්ෂක අංශ වලට එහෙම නැත්නම් යම් කණ්ඩායමක් මර්ධනය කරන්න අවශ්‍ය නම්, යම් විකල්ප අදහස් නැති කරන්න අවශ්‍ය නම්, එහෙම නැත්නම් යම් මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තර්ජනාත්මක බාධාවක් කරන්න ඕන නම් මේ පනත සූක්ෂමව භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මේ පනතේ තියෙන ප්‍රධාන ගැටලුවක්. මේ වරද කියන එකේ අර්ථ නිරූපණය ඉතාම පුළුල් විදිහට සකස් කරලා තිබීම. එක්සත් ජනපදයේ 1964 දී ලබා දුන් නිව්යෝර්ක් ටයිම්ස් ඉදිරිව සලිවන් නඩුවේ තීන්දුවේදී මෙවැනි ප්‍රකාශයක් සිදු වුණා.
නිදහස් විවාදය තුළ දෝෂ සහගත ප්‍රකාශ නොවැළැක්විය හැකි. නිදහස් විවාදය තුළ දෝෂ සහගත ප්‍රකාශ නොවැළැක්විය හැකි. මේ පනත යටතේ මේ වැරදි විදිහට නිර්වචනය කරලා තියෙන මේ තහනම් ප්‍රකාශ කියන ඒවා සම්බන්ධ තහනම් ප්‍රකාශයක් තිබෙනවා නම් ඒ තහනම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ පනත යටතේම පිළිහිටලා තියෙන වැදගත් ආයතනත මාර්ගගත ආරක්ෂණ කමිෂන් සභාව. ඒ කොමිසමක් පිළිහිටවලා තියෙනවා. ඒ කොමිසමේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාම අනුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් තමයි පත් කරන්නේ. ඒ 5 දෙනාට යම් ආකාරයක විශේෂ අධිකාරී බලයක් ලබා දීලා තියෙනවා. මොකද ඔවුන්ට තාම පුළුවන් ආකාරයේ මේ මාර්ගගත ක්‍රමවල කිරණ සංවේදනය පාලනය කර ගැනීමට පුළුවන් ආකාරයේ තාම විශාල බලයක් ලබා දීලා තිබෙනවා. ඉතින් තහනම් ප්‍රකාශයක් නම් මේ පනත යටතේ කරන්න අවශ්‍ය වෙන්නේ ඒ මාර්ගගත ආරක්ෂණ කොමිෂන් සභාවට විද්‍යුත් පැල් මගින් හෝ වෙන ලිපියක් මගින් හෝ මේ සම්බන්ධයෙන් දැනුම් දෙන්න ඕනේ. මේ පැමිණිල්ලක් කරන්න ඕනේ. මේ පැමිණිල්ලේ මේ තහනම් ප්‍රකාශය පිළිබඳ විස්තර ඇතුළත් කරන්න ඕනේ. ඒ ප්‍රකාශය තිබ්බ URL එක කියන එක කොතනද තිබ්බ කියන එක ඇතුළත් කරන්න ඕනේ. ඒකට ඒකට අදාළ කරපු පුද්ගලයන් පිළිබඳ විස්තර ඇතුළත්ව මේ පැමිණිල්ල සකස් කරන. මේ පැමිණිල්ල ආවෙන් පස්සේ මේ මාර්ගගත ආරක්ෂණ කොමිෂන් සභාවට හැකියාව තිබෙනවා ඒ සම්බන්ධ විමර්ශන පවත්වන්න. ඒ වගේම තමයි ඒ සම්බන්ධ විමර්ශන පවත්වලා ඒ සම්බන්ධ තීරණ ගන්න. ඒ වගේම තමයි ප්‍රකාශය ඉවත් කරන්න කියලා නියෝග කරන්න. ඒ වගේම මේ ඒක සම්බන්ධයෙන් අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ සඳහා මහේස්ත්‍රාත් අධිකරණය නඩු පවරන්න. ඒ වගේම තහනම් ප්‍රදේශයක් බවට නිරන්තරයෙන් සිදු කරන තැනක් නම් ඒක තහනම් ප්‍රදේශයක් බවට නම් කරන්න. ඒ වගේ කටයුතු ගණනාවක් කරන්න පුළුවන්. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව පනතේ 52 වෙනි වගන්තිය අසත්‍ය ප්‍රකාශය කියන වචනය නිර්වචනය කර තිබෙන්නේ මෙලෙසයි. දැන්ට මේ මාර්ගගත ආරක්ෂණ කොමිෂන් සභාව තාපත් කරලා නැති නිසා ඒ බලතල ක්‍රියාත්මක කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණය හරහා. මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිලි ලබා දීලා තියෙනවා. පැමිණිලි විමර්ශනය කරනවා. ඔවුන් තමයි තහනම් නියෝග නිකුත් කරන්නේ. ඔවුන් මේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමයි අනිකුත් නියෝගයන් නිකුත් කිරීම මේ වෙනකොට සිදු වෙන්නේ. මෙම නීතියේ 14 වෙනි වගන්තිය විවිධ ආකාරයෙන් කැරලි ගැසීමට පෙළඹවීම හා සම්බන්ධයි. කොමිෂන් සභාවට ලබා දී ඇති බලතල අනුව තහනම් ප්‍රකාශන අතර කිරීම, සත්‍යය හා අසත්‍යය කුමක්දයි තීරණය කිරීම හා වෙබ් අඩවි අවහිර කිරීමේ අධික බලතලද හිමි වෙනවා. යම් මාර්ගගත ස්ථානයකින් තහනම් ප්‍රකාශ 3ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ අවසාන පරිශීලකයන් වෙත සංනිවේදනය කර තිබෙනවා. එම ස්ථානය ප්‍රකාශයට පත් කරන ලද ස්ථානයක් ලෙස නම් කිරීමේ බලය කොමිෂන් සභාවට තිබෙනවා. එසේ ප්‍රකාශයට පත් කළ විට අන්තර්ජාල සේවා සපයන්නා වූ අන්තර්ජාල අතරමැදියා ක්ෂණිකව සංනිවේදනය නැවැත්විය යුතුයි. ඒ වගේම නඩු පැවරීමක් කරහා දඬුවම් නියම කිරීමේ හැකියාවක් තිබෙනවා. නම් දඬුවම් නියම කරන්න අධිකරණයෙන් ඒ හැකියාව තියෙනවා මේ කමිෂන් සභාවට. මේ වගේ තහනම් ප්‍රකාශයන් සිදු කිරීමේදී විවිධ බරපතල දඬුවම් නියම කරලා තියෙනවා මේ පනතේ යටතේ. විශේෂයෙන් වසර 3 සිට 7 දක්වා සිර දඬුවම් නියම කරන්න පුළුවන්. ඒ වගේම තමයි රුපියල් ලක්ෂ 3 සිට රුපියල් මිලියන 10 දක්වා වන්දි නියම දඩ නියම කරන්න පුළුවන්. දඩ. ඒ වගේම තමයි සිර දඬුවම් සහ දඩ. ඒ දඩය සහ සිර දඬුවම කියන දෙකම නියම කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මේ පනත යටතේ මේ ප්‍රකාශිත මාර්ගගත ස්ථාන කියලා ප්‍රමාණයක් නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිදු කරන තැන් නම් කරන්න පුළුවන්. ඒවා සම්බන්ධයෙන් ඒ වගේම වසර 5 සිට 7 දක්වා සිර දඬුවම නියම කරන්න පුළුවන්. ඒ සම්බන්ධ වැරදි වලට ඒ වගේම මිලියන 5 සිට මිලියන 10 දක්වා දඩ නියම කරන්න පුළුවන්. දඩ සහ සිර දඬුවම දෙකම නියම කරන්න පුළුවන්. ඒ වගේම තමයි වරන්තුවක් ඇතුව තමයි මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේවා අපදිය හැකි වැරදි විදිහට තමයි මේ වැරදි සියල්ල සඳහන් වෙන්නේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය තහවුරු කිරීම අවශ්‍යයි. එහෙත් මෙවැනි බරපතල ගැටලු සහිත පනතක් හරහා නෙමෙයි.